I still remember the very first day I saw you. හායි අපි අද දැන් උදේ එඩිෂන් බංගලයක් බලලා දැන් මේ නුවරඑළිය යන ගම. අපි ආවේ ඇත්තට අපිට හිතුණා මේ නුවරඑළිය යන ඔහිය හරහා. මේ ඉන්නේ අපි ඔහිය හරහා යන ගම. මේ මා ලස්සනයි මේ ඔහිය පාර. මේ තියෙන ඔහිය පාර. ලස්සනයි යන්න අපේ කට්ටිය. ඒ තෙන වාහන උඩ නැගගෙන අපි ඉන්නවා එතන. මේ පුදුම ලස්සනයි තැනක් තියෙන ඔහිය. ඒ තියෙන එතන. අපිට පේනනේ දැන් ලස්සනයි. මාරයි මේවා ලොකේෂන් එක. තනි කරම මේ ගස් තියෙන්නේ. විමානෙම ගස් තියෙන්නේ. හරි එහෙනම් මම උගාට දැන් වට පිටාව පෙන්නන්න. උඩ ගාම වලින් උගාට පෙන්නන්න. හොයාගන්නකෝ. I still love you. අයිනක තමයි අපි නවත්තලා තින්නේ. මාර කූල්. අර අතන ඉන්නේ අම්මා. අතර මාල ලස්සනයි. අපේ අයියා මාර සීතලයි. ලොකු කස්ටි You'll never fade from my mind. මෙහෙමද? Your love, the one I'll never මේ අපි යන්නේ බොරලන්දි ඉඳන් ඔහිය හරහා හෝටම් ප්ලේස් එකට. මේ පැත්ත පුදුම ලස්සනයි. මීදුමයි, වැස්සයි, ඒවත් එක හරිම සුන්දරයි මේ පළාත. මේ කැමරාවෙන් බලනවට වඩා ඇස් දෙකෙන් බලන එක තමයි පුදුම ලස්සන. You've gone forever. Yet I still මේ දැන් අපි ඔහියේ ලයින් එකේ දිගේ ආවා. ඇවිල්ලා මා ලස්සන දත් පොඩි වැහි පොඩිකුත් වෙනවා. මේ දැන් අපි ඉන්නේ මේ ඔහියේ මේ අර ස්ටේෂන් එකේ පහු කරලා කිලෝමීටරයක් වගේ එනකොට හම්බෙනවා මේ පාරවල් දෙක කීපයක්. එතනින් මේ තියෙන්නේ වෙනන තැන. මෙතන තමයි උඩට යන්න තියෙන හෝටල් තැන්නට. ඔහිය හරහා. මේ තියෙන හෝටල් තැන්නට යන්න තියෙන තැන. sorry හෝටල් තැන්න. මෙතනින් උඩට තමයි හෝටල් තැන්න උද්භිද උද්‍යානයට යන්න තියෙන්නේ. අපි වහිනවා පොඩි වෙහි පොදයක් එනවා වැස්සත් එක්ක අපි යනවා බායි බායි කියන්න හෝටල් තැන්නට යනවා ඔය හරහා මේක අලුත්ම අත්දැකීමක් අපේ පළවෙනි පාර අත්දැකීමක් වැස්ස තරම් සැරයි එහෙනම් අපි ගියා බායි ලස්සන පොළ පාටද? මේ අරගේට්ටු නෙමෙයි අනිත් පැත්තේ ගිහින් මේ පැත්තේ ගේට්ටුව මේ තියෙන දරුවෝ දෙපැත්තේ ගොඩක් නේද? ඊවන් මේ විනිගේට්ටුව. ඔෂුම් යනවා. අපි සාමාන්‍ය වෙන්නේ අනිත් පැත්තේ හෝටල් ප්ලේස් එකේ. දැන් මේ පාර අපි ඔහිය පැත්තේ. good experience කියන්නේ කියලා වැඩක් නැහැ. vehicle එක සම්පූර්ණයෙන්ම ආවා. දැන් අපි යනවා මේ chicken counter එක ගන්න. මේ හෝටල් ප්ලේස් ඔහිය පැත්ත. ඔහිය යන්නේ. මේ හෝටල් shop එක. get there. ඔව් නිකන් අනිත් පැත්තට. ඔහිය පැත්තෙන් හෝටම් ප්ලේස් එකට ඇතුළු වුණ හැටියෙම දැක්කේ නෙළුමල්. පුදුම ලස්සනයි දෙපැත්තම. අපි ඇත්තටම දැනන් හිටියේ නෑ මේ නෙළුමල් කියලා. කොහොම හරි අපි ගෙදර ආවට පස්සේ තමයි අපි දැනගත්තේ මේ නෙළුමල් කියලා. ඒත් ඉතින් ජීවිතේට අමතක වෙන්නේ නෑ.
බලන්න දෙපැත්තේ තියෙන මල් නෙළුම් මල්. පුදුම ලස්සනයි. පොඩි අවාසනාවකුත් එදා අපිට සිදු වුණා. මොකද්ද දන්නවද? වර්ෂාපතනේ නම් ටිකක් වැඩි එදා. ඒ වුණාට හෝටන් ප්ලේස් එකේ සුන්දරත්වය නම් පොඩ්ඩක්වත් අඩු වෙලා තිබ්බේ නැහැ. දෙපැත්ත පුදුම ලස්සනයි. මීදුම, වැස්ස, මල්, ගස් කොළන් ඒව පුදුම ලස්සනයි. අපේ රෝඩ් ප්ලෑන් එකක් තිබ්බේ දෙපැත්ත බල බල ඇවිදින එකනේ. ඒටම උචිත වුණා ඒ දේශගුණය. ඉතින් හෝටන් ප්ලේස් එකේ මම හදපු සින්දුවකුත් අහගෙන අපි සතුටින් පාර දෙපැත්ත බල බල ගියා. අපි ඉන්නේ කොහෙද? පිටු රටක වගේ. හිම වැටෙන්න සීතලයි. පොඩක් ලාවට පඩියක් ගන්නවා. වැඩි නෑ. ගයිස්, අපි එළියට බැලුවා වැස්සන ආසාවට. ඒතර ගෝණ දෙනෙක් ඉන්නවා. මම පෙන්නන්න ගෝණ දෙනෙක්. සෙනති කියන්න අපි දැන් කොහෙද ඉන්නේ? කොහෙද ඉන්නේ? හෝටන් තැන් ඉන්නේ. අපි හෝටන් තැන් ඉන්නේ ඔයියාරාවේ මේ හොදට ඔපුරෙස්ස. මේ මොකද කියන්නේ සෙනති? මම ජීවත් වෙන්නේ කොහොමද? තනිකරම මේ ලස්සන හැබැයි වැස්ස වෙලාවට අමුතු මේකක් තියෙනවා. හැබැයි සීතලයි. තේනක මොකද වෙන්නේ? මගේ අත් දෙක පොඩ්ඩක් අත් දෙක නිකන් දෙන්නේ වගේ සීතලයි. අයියෝ මාව ගේර ගන්න මාව සීතලයි. සීතලයි. එහෙනම් අපි සීතලේ හම්බෙමු. ඔයේ. ඉතින් අපි හෝටන් ප්ලේස් එකේ ඉන්න ගෝනුත් බලාගෙන ඉදිරියට ගියා. පවුලම් ඉන්නවා. ගෝනු දැක්ක ස්වභාවික. අත් පොඩ්ඩක් නැවත. අඹේ වෙල. ඔය සීතලට එකම වෙලා ඉන්නේ. ඒක රසයිනේ. ඔලු පාත් කරන් බලන්නකෝ. ඒක මාන සිස්ටම් එකට දාන්න කොට එක. දැක්කද? ඒක ලව්. Hi guys. අද අපි නවතින්නේ නුවරඑළියේ. මෙන්න මේ හොටෙල් එක. ලස්සන හොටෙල් එකක්. හරිය ලස්සනයි. මාල් තියනවා. රූම් එක ලස්සනයි. ලස්සනයි. අද අපි නවතින්නේ මේ ඒරියා එකේ. right. එහෙනම් අපි යන් අපේ රූම් එකට. සෙනති ඉන්නවා. සෙනති තමයි මේ රූම් එක සිලෙක්ට් කරේ. මේ හොටෙල් එක. අපි මේ රූම් එකට යන තැනම බලන්නේ. රූම් එකට යන තැනම ගෝවා පාත්තිය. වැස්සත් එක්කම ගෝවා පාත්තිය තියෙන මේ උඩ තව හොටෙල් එකක් තියෙනවා. මේ අපේ හොටෙල් එක. සෙනති අපි කයනද හොටෙල් එකට? යන්න. එහෙනම් අපේ රූම් එකට යන්න. ඕකේ. උඩ දට්ටුවක් දරගත්තේ. හා. right. අමිත් ඉන්නවා. අම්මි නෙමෙයි සිලෙක්ට් කරේ. මේක සිලෙක්ට් කරලා දින අපේ දුව. අපි ඉන්නේ රූම් නම්බර් 6 එක. ඒක අපාර්ට්මන්ට් එකක්. beautiful. ලස්සනයි. ලස්සනයි වගේ සිලෙක්ෂන් එක. wow.
ලස්සන චිත්‍රයක් තියෙනනේ. මේ අපු නේ කරේ. ලොකු කන්නන්නේ right. ඒක නෙවෙයි. මෙතන. අපේ ඩබල් බෑග්ස් තියලා නේද තියෙන්නේ. හරි. ෂූස් තාම තියෙනවා. මේ ස්පෙෂල් තැන පෙන්නන්න. අම්මි තමයි එතන අම්මි අද අම්මි කැමතිම තැන කිව්වා. තව පෙන්නන්න එතන. wow room එකටම join කරලා දෙන්නේ. මේ අපි ඉන්න තැන. ඒක තියෙනවා. මයික්‍රෝ ඕවන් එකකුත් තියෙනවා, ටෝස්ට් එකක් තියෙනවා. හරි. කෙටල් එක තියෙනවා. මේ ෆැමිලි රූම් එක නේද අපේ? ෆ්‍රිජ් එක යට. කොකෝ වෙන? wow. එතනත් view එක ලස්සනයි. ලස්සන view එකක් තියෙන්නේ. bathroom එක දැක්කේ නේද මම? යන්න. bathroom එක තමයි important වැඩේ. ලයිට් එකක් තියෙනවද ඒකේ? ලයිට් තියෙනවද? bathroom එක clean නේද? full clean bathroom එකක් තියෙනවා. wow. Hot water තියෙනවද නේද? මේ තියෙන්නේ අපිට මේක ඕන විදිහට මේ ෂවර් එක හොඳ ප්‍රෙෂර් තියෙනවා නේ? හොඳ ප්‍රෙෂර් තියෙනවා. හොට් වෝටර් එක තියෙනවා. මේකත් තියෙනවා. එක මේව කරලා තියෙන්නේ. තේරෙන්නේ කොහොම කැමති නේ තැනට? right. දැන් අම්මිගේ වැඩ බලන්න පුළුවන් මෙතන. මම මෙතනත් කැමතියි. සෙනෙති මෙතන ඕපන් කරන්න පුළුවන් නේ. ස්ලයිඩින් එක. අනේ අපිට වෙන්නන්නකෝ. දැන් මේ ගොරෝඩු වහින වෙලාවේ එළි ඉඳ ගන්න wow. ලොකේෂන් එක නම් ලස්සන ලොකේෂන් එකක්. Oh. Wow. Beautiful. Beautiful. ලස්සනයි තමයි. ඉන්න view එක ලස්සන view එකක්. තැනක මොකද කියන්නේ වැස්සේ නැතුණා නම් නියමනේ හෙට අපිට ගෝවා බලන්න තිබ්බා. ගෝවා ටික කරා යන්න තිබ්බනේ. හරිම ලස්සන තැනක්. මෙතන මම හිතන වගා කටයුතු මොකක් හරි වෙනවා. මම ආපු තැන ලස්සන. ඒ කියන්නේ කඳු පේන්නේ මා ලස්සන. මේ සෙකන්ඩ් එක. සෙකන්ඩ් එකනේ. Are you happy no? අත් පල්ලෙහාට නීනා පල්ලෙහාට බැලුවා. ඒකේ ඩබල් බෙඩ් එක ඒක මොකක්ද කියලා කියන්න. අපේ කා එකක් තියෙනවා නේද? කා එක ගාව තමයි. ලස්සනයි මල් මේකක් ගන්න එකක් නේ. ලස්සනයි ආ. ඉසින් කරන අපිට. යා තැනකත් happy යා. යා ලේසින් සතුටු කරන්න බැරි පුතෙක් නේ. යාත් happy. ලස්සනයි. right. අම්මි අද කිෂන් එක බාර අරගෙන දින්නේ. කන විලාට හම්බ වෙන්නේ. fine.
good morning guys. අද අපේ නූරෙලිය අපි අද තුන්වෙනි දවස. අද නෑ නූරෙලිය අද චෙක් අවුට් වෙන්න හදන්නේ හොටෙල් එකේ. එතකොට දැන් උදේ 6යි. මේ අපි ඉන්නේ හොටෙල් එකේ උඩ. වෙන්න වනේ ඉර පාගෙන හැටි. ඉතින් ඉර පාගෙන. ඒක තමයි ලස්සනයි. මේ ඉර පාගෙන ඉනවා හරි ලස්සනයි. මේ උඩට වේර හැටි ලස්සනයි. මේ හොටෙල් එකේ උඩ. ආන්ක? ඒ පාකේ. ඔක්කොම බිනා නම් ඔක්කොම. ආර බැව. දැවට හැපෙත් එක පොඩි කන්දක් තියලා පොඩි එකක. ලස්සනයි. මා ලස්සනයි. අර උදේවත් නූරෙලියට ඉර පායනවා. අද ඊයේ හොඳටම වැස්ස. අද ඉර පායගෙන යනවා. මෙන්න නූරෙලියට ඉර පායනවා. මුළු නූරෙලියම මෙතනට පේනවා. ගොඩම තියෙන්නේ අරලියගේ හොටෙල්. අරලිය හොටෙල්. කොළපාඩ රෙවඩින ඔක්කොම අරලියනේ. අර මේ උසමටාවේ එක පේනොත් දන්නේ මෙන්න මෙතන මේ තියෙන්නේ පිදුරු තලා කියලා කන්ද. මේ රූපවාහිනී සංස්ථාවේ ටව එක තමයි මෙතන පේන්නේ. මෙන්න මෙතන තියෙන්නේ. රයිට්. ඊට පස්සේ රැට පේන ඔක්කොම නුවරඑළිය ටවුන් එකේ මේ ගෙවල් දොරවල් දැන් නම් හොඳට මේක පාගෙන යනවා. මිදුම්කෝ ඉපෙන් මෙතන ඒක පොඩ්ඩ ඇවිදගෙන යනවා. මෙතන මේ ලීස් පාත්තියක් තියෙනවා. ලස්සන ලීස් පාත්තියක්. මෙතන ලීස් පාත්තිය. ලීස් පාත්තිය. මෙතන බෑ. හිරේලිය තියෙන මෙතන බෑ. නෑ මේ නෝර බෑනේ. මේ නෝර බෑ. එච්චර හපුතරට පෙවුන්නේ නැහැ මම හිතන්නේ. ලස්සනයි. එනුක උදේ නැගිටලා සීතලේ ඉන්නවනේ. අම්මා නම් ජේසි එක තමයි දාගෙන ඉන්නේ. Hi Anu, good morning. ලස්සන මේ පොයින්ට් එක නේ එතන. මේකේ පොඩි ඉතිහාස කතාවකුත් තියෙනවා. මම මොන පොඩි කියන්න. මම ඕනගෙන් පොඩක් අහගත්තා. මේ ඉස්සර මේ ඔක්කොම මේවා තේ වතු.
මේ අපි ඉන්න හරිය මේ ආරලේ හොටෙල් මේ ඔක්කොම ඉස්සර දේවල් කො කියන්නේ සුද්දගේ කාලේ. ඊට පස්සේ මේක 1970 ගණන් වල සිරිමාවෝම මැතිනියගේ කාලේ මේක දීලා තියෙනවා මිනිසුන්ට ඉඩම් නැති මිනිසුන්ට දීලා තියෙනවා මේ නුවරේදී ඉඩම් කෑලි. පස්සේ තමයි මේක මේ ඊට පස්සේ තමයි පොඩි මේකක් කරලා තියෙන්නේ. පස්සේ මේවා මේ මිනිස්සු මේ අර පර්චේස් කරන්නේ නෙවෙයි. ඊටමම රුපියල් 300ට 200ට 25ට 50ට විතර දීලා කියලා මේ ඉඩම් ටික. අරගෙන තියෙන්නේ සල්ලි දීන මිනිස්සු අරගෙන පස්සේ මේකලා මේ හොටෙල් ගෙවල් ඊට පස්සේ අරගෙන නැත්නම් ඉස්සරහින් අපේ සිත ඇඩියලා පේනොත් දන්නේ අපි හොටෙල් නැහැ. නියර උඩ හයිඩ්‍රජන් මාර තියෙනවා. අතෙන් යන මොටරයක් දාන්න. ගන්න දාන්න. අත් එක්ස්ටීරියර් එකේ ඕන මල්පල වගාවක් දෙන්න. සම්පූර්ණ. බොවිතිය. ඒන් පොවිතිය. අපි මේ පාරේ අපි හොටෙල් එකේ ඉන්න පාරේ ඇවිල්ලා අච්චත් එක උදේ 6:00 නුවරඑළියේ. නෑ මලත් තියෙනවා. ෆ්‍රෙෂර් කිට් එක තමයි. දන්නේ කෙනෙක් කියන්නේ මේ රෂන් ෆුඩ් එක. කොලේ ඒකට නෙමෙයි කොලේ මහතයි. ගම්පාට අපි ඉස්සරහ ගිහින් පොඩ්ඩක් හලෝ මම අද වඩ වෙනනේ මේ වෙද්දි සතුන්ගේ ලොම් ටික. හරි ආ සීතලේ ඉන්නේ. ඒ ලොන් තියෙන මොකද නෝරෙලි ඉන්න ඒක ගන්නේ ලොන් එනවා මං හිතන්නේ නේ. අගොයින්ද තේන්නේ. මේ මලක මොකද්ද? දැකගෙන අපි ගෙදර ගිහලා බලන්න කොහෙන් ගිහලා ගම්පොල ගිහලා නම් අපි ගෙදර එරන් මේ මල් జాතිය. ඔව් මේවා ගෙවල් වගා කරලා හොඳ නැහැ කියනවා මේ 20යි කියනවා. මම අහලා තියෙනවා මේ මල් జాතිය 20යි කියලා. පොළ හින්දාම. ඔබ ලස්සනයි. ඔය දෙනවා ලස්සනයි වගා කරන. ගොඩාක් විතරක් ලස්සනයි.
වගා කරනවා. ඒ වගා කරනවා තනිකරම වගා. මේ අපි හොටෙල් එකට යන පාර. ලස්සනයි. මේ පැත්තෙන් මල් වලින්ම තමයි ලස්සනට කරලා. අපි හිටියේ අපි ඉන්නේ මෙන්න මේ රූම් එකේ. මෙතන එකේ. ගයිස් එහෙනම් අපි නූරෙලියෙන් අද චෙක්අවුට් වෙන්න හදන හොටෙල් එකකින් අද තුන්වෙනි දවස පළවෙනි දවසේ අපි හිටියේ කපුතලේ දෙවෙනි දවසේ නූරෙලියේ අද තුන්වෙනි දවස ඇල්ලේ අපේ ලොන් ට්‍රිප් එක එහෙනම් කිතුලේ හතර දවස් ගෙදර දැන් මේ නූරෙලියේ උදේසන 6යි එහෙනම් අපි නූරෙලියෙන් සමුගන්න අස්සරයි නූරෙලියේ සිට Bye. Hello guys. අපි දැන් ඇල්ලට යන ගමන් ඇල්ල යන ගමන් 9R bridge එක බලන්න ආවා. මේක තමයි බින්දුවේ. වාම හිතන්න ඉන්න සෙනග කන්දරාව. Look at that. Oh, 9R bridge එක පිරිලා. Nine bridge එක. එකට ඉන්නවා. දැන් දෙතරේ තියුණාට කියන්න. පොඩි කාලේ ආවනේ. එනක වඩ මතකද? ඉස්සෙල්ලා අතට ගිහිල්ලා ෆොටෝ හරි. අන්න දැන් නම කියනවා. එන සෙනග වැඩියද? ට්‍රේන් එකක් යනවා. ට්‍රේන් එකක් කොහෙද යන්නේ? ට්‍රේන් එකක් එන වෙලාව අපි ලකි. බ්‍රිජ් එක. ඉතින් මාර අන්න ට්‍රේන් එකක් එන වෙලාව. පැත්තෙන් දැන් එන ට්‍රේන් එකක් එනවලු. මේ ලයින් එක සේනග නම් ඉන්නවා. මාර සෙනගක් ඉන්නේ. අපි එදා එනකොට මේ පැත්තෙන් ට්‍රේන් එකයි. උමගේ ඇතිනවද ගස්? සෙනග නම් ඉන්නවා. මේ අපි හරි ලකි. මේ ට්‍රේන් එකක් එන ටයිම් එකෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. මම දැන් එනවා ආරේ. නේ අපි මෙන්න මේ පැත්තෙන් ට්‍රේන් එක එනවා. ඔන්න එන සද්දේ. ඔන්න එන ට්‍රේන් එක. සෙනග ඉන්න සෑහෙන්න. ලගිනේ මේක බඩු කෝච්චියද ඔයද? Bye bye. Yeah. That's it.
yes මොකද හිතන්නේ එනක නියමයි අපි වෙලා හොඳයි ලකි ආච්චිට හෙන්නත් ගයිස් අපි දැන් නූරෙලි ඉඳන් ඇල්ල හරහා ඇල්ල ඊට පස්සේ වැල්ලවායි ඊට පස්සේ මත්තල හරහා ගෙදර යන්න හිතන් ඉන්නේ දැන් මේ ඇල්ල අද අපි තුන්වෙනි දවසේ මේ ඇල්ලට එල්ලෙදිට අපි දැන් මුලින්ම ගියා නයින් ආර්ච් බ්‍රිජ් එක බලන්න දැන් අපි ඇල්ල ස්ටේෂන් එකට ආවේ ඔව් ඉන්නේ ඇල්ල ස්ටේෂන් එක දැන් ට්‍රේන් එකක් එනවද දන්නේ නැහැ ස්ටේෂන් ඇල්ල ස්ටේෂන් එල් ස්ටේෂන් අපි ආව එල් ස්ටේෂන් එක බලාගෙන යන්න අපි දැකලා නේද එල්ෙන් බහින්න ඕන සාමාන්‍ය ටූරිස්ට්ලා ගොඩක් කට්ටිය එතනකෝ මෙහෙන්නේ ගොඩක් කට්ටිය බහින්නේ එල්ෙන් බහින්න ගොඩක් කට්ටිය ලස්සනයි එන අපි යා බයි ඇල්ල බලන්න ස්ටේෂන් එකේ බලලා සූකෝ මේක වෙනම වයිබ් බැලු නේද ලයිට් දාලා අනික ටූරිසම් ඔක්කොම මේ බාහන මොන්නේ ඔක්කොම ස්කෝටි තියෙන්නේ ටූරිසම් එනවනේ ලස්සනට ගහලා තියෙන ඉතින් බලන්න ඔය ෆෝන් එක දාගමු ගයිස් අපි ආව රාවණ ඇල්ල බලන්න කට්ටියත් එක්ක මේන රාවණ ඇල්ල දැන් ඉන්න අපි ඇල්ලේ ඇල්ලවා යන ගම මේ දිහේ රාවණ අපිට පේන ප්‍රමාණය මෙච්චර වුණාට උදේ ඉඳන් වැටෙනවා කට්ටිය ඔක්කොම රාවණ ගයිස් අපි යනවා දැන් රාවණ ඇල්ල ගාවේ ඉඳන් මතක සැමරුමක් ගන්න මතක සැමරුමක් ගන්න යන්නේ අපේ තැනුක හරියාසය මැණික් වලට මේ මැණික් නේ මේ තිරිවාන ගා ඒ ළම මිනිස්සු බිස්නස් කරන්නේ hello guys දැන් අපි ආපතලේ ගියා සෙනටි ඊට පස්සේ ඇල්ල ගියා ඊට පස්සේ මත්තල එයාපෝට් එක හරහා දැන් අපි කළුතර ගෙදරට යන ගම දැන් අපි ඉන්නේ සදර්න් එක්ස්ප්‍රස් වේ එකේ දැන් මේ මත්තලෙන් ඇතුල් කරපු ගමන් තමයි අපි වීඩියෝ එක කරන්නේ අපි දවස් 3ක් හොඳට එන්ජොයි කරා අපි ඇවිදිනවට වඩා අපිට ආසෙ උනේ රෝඩ් ට්‍රිප් එකක් යන්න ඒ කියන්නේ අපිට මේ හැම එකම විද්දලා දැන් ඇති වෙලා අපි අපිට ආසාව ඇතුණා මේ පාරවල් වල තියෙන දෙපැත්තේ තියෙන මේවා බලන්න ලස්සන බලන්න එතකොට කඳු බලන්න ඒකට හොඳම තැන තමයි ඇල්ල පැත්තේම ලස්සනයි නුවරත් ලස්සනයි නුවර එළිය අපි කොට ඇවිත්ලා ඇවිදපු දනුත් තියෙනවා වැඩි ඉතින් වාහනේ තමයි වාහනේ ගොඩක්ම ගියේ හපුතලේ ගියා හපුතලේ ගිනසේ නුවර එළියෙන් කෙලින්ම ඇල්ලෙන් වැල්ලවායෙන් මත්තලෙන් හයිවේ සදර්න් එක්ස්ප්‍රස් එකේ කළුතර ඔන්න ඔක තමයි අපේ රෝඩ් ට්‍රිප් එක උනේ සතුටුයි ඔයගොල්ලෝ දැන් බලන්න අපි පුළුවන් වුණත් අපි මේක YouTube දානවා YouTube දානවා දානවානේ